සුබ දවසක් හැමෝටම. අද මම හදන්න යන්නේ කිසිම රසකාරකයක් පාවිච්චි කරන්නේ නැතුව ගෙදරදී ඉක්මනට ලේසියට හදාගන්න පුළුවන් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක්. ඇත්තටම රෙස්ටුරන්ට් එකට ගියා වගේ රසට කන්න පුළුවන් හරි පෙනුමට පාටට තියෙන ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගන්න කොහොමද කියලා අපි බලමු. මුලින්ම මේ බත්ත හදාගනිද්දි බත්තට මම රයිස් කුකර් එකේ තියද්දි බත්තට මම දැම්ම රම්පෙ කොලයක්, කරඳ මුංගුව කරල් දෙකක්, ඊළඟට කරාබුනේටි කරල් 5ක් විතර, ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාලා තමයි බත හදාගත්තේ. ඊට පස්සේ මේ තියෙන්නේ සුදු ලුණු සාමාන්‍යයෙන් බිකි 12ක විතර වගේ ප්‍රමාණයකට මස් චූරියට කපාගත්තු චිකන් සාමාන්‍ය ග්‍රෑම් 150ක විතර වගේ ප්‍රමාණයක් එකට ඒ දෙක වතුර දාලා මම මේක තම්බ ගත්තා. දැන් සුදු ලුණුෙම හොඳට තැම්බිලා තියෙන්නේ. ලුණු දාලා තම්බලා තියෙන්නේ. ඒකත් මම පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් කැරට් අල භාගයක විතර ප්‍රමාණයක කැරට්, ඊට සමාන ප්‍රමාණයක් ලීක්ස්, ඊට පස්සේ තලාගත් ඉඟුරු සුදු ලුණු, ඊට පස්සේ කරපිංචා, ඊට පස්සේ මේ තියෙන්නේ බිත්තර 3ක ප්‍රමාණයක් මම එකතු කරන්න යන්නේ. මේක සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක වගේ හාල් ප්‍රමාණයකින් හදාගත්තු බතකට හරියන්න තමයි මම මේ රයිස් එක හදන්නේ. මුලින්ම මම වළඳක් ලිපේ තියාගෙන ඒකට තෙල් දාගනවා සාමාන්‍යයෙන් මේස හැඳි 7ක් 8ක් විතර වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ ඒකට දානවා මම අර තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික. ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට දාලා ලස්සනට රන්වන් පාටක් එනකන් පොඩ්ඩක් ලිපේ තියාගන්නවා. දැන් ඔන්න හරි පාටට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා අර බිත්තර ටික. ඊට පස්සේ බිත්තර ටික දාලා මම හොඳින් හැන්දෙන් මේ විදිහට කවලම් කරනවා. මේක හොඳට මික්ස් කරගත්තම බලන්නකෝ ඊට පස්සේ චූටි කැබලි වලට බිත්තර ලස්සනට කැඩිලා එනවා. දැන් නම් පුදුම සුවඳක් තියෙන්නේ. දැම්මම සුවඳ එනවා. හොඳ රහක් එයි. අපි බලමුකෝ හදලා. මේ විදිහට පොඩ්ඩක් මෙහෙම හැන්දෙන් චුට්ට තලා ගන්න වගේ කරාම මේ බිත්තර ටික ලස්සනට වෙන් වෙලා හොඳ පදමට එනවා. ඊට පස්සේ මම දැන් මේකට දානවා අර මස් ටිකයි, ඊට පස්සේ සුදු ලුණු ටිකයි, ඒ සුදු ලුණු තඹපු වතුර ටිකක් චුට්ටක් තිබුණා. ඒ ටිකත් මේකටම දාගන්නවා. ඔයාලට පුළුවන් ඕනනම් ඒ ටික බත හදද්දි බතට දාගන්න. දැන් මම මේ සුදු ලුණු ටික මෙහෙම හැන්දෙන් පොඩි කරගන්නවා. ඇත්තට මේක පොඩි කරන්න හරියම ලේසි. මොකද තැම්බිලා තියෙන්නේ. මේ විදිහට පොඩි කරගන්නවා. දැන් මේවට මම තාම ලුණු දැම්මේ නැහැ. මොකද මම මස් වලට ලුණු දාලා තඹගත්තේ. අපි බලමු කොයි වෙලාවෙද ලුණු එකතු කරන්න කියලා. දැන් ඔන්න මම කරපිංචත් එකතු කරා. කරපිංචත් එකතු කරලා පොඩ්ඩක් මේක කවලම් කරනවා. ඊට පස්සේ මම කැරට් ලීක්ස් දෙක තමයි එකතු කරන්න යන්නේ. ඔන්න මේ දෙකක් දැම්මා. ඒ දෙක දාලා මම දැන් කැරට් ලීක්ස් වලට හරියන චූට්ටක් ලුණු දාගන්නවා. මොකද අපි හැම එකටම ලුණු දාලා තියෙන්නේ. ලුණු ටිකක් දාගෙන ඊට පස්සේ සාමාන්‍යයෙන් හැඳි භාගයක විතර තරම් ගම්මිරිස් චුට්ටකුයි, ඊට පස්සේ හැඳි භාගයක් විතර කුරුඳු කුඩු චුට්ටකුයි මම මේකට එකතු කරගන්නවා. දාලා චුට්ටක් මෙහෙම කවලම් කරගන්නවා. ඔන්න දැන් අපි මිශ්‍රණය හරි බලන්නකො ලස්සන පාටට තියෙනවා. හරිම ලස්සනයි. සුවඳ නම් පුදුම සුවඳක් තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මම මේකට බත් එකතු කරගන්නවා. දැන් මේ විදිහට බත් එක දාලා හොඳට කවලම් කරගන්නයි තියෙන්නේ. දැන් හරිම සුවඳයි. මේ බලන්නකෝ දැන් මික්ස් කරාට පස්සේ දැන් මම මේ මික්ස් කරගෙන යන ගමන් හරිම ලස්සනයි, හරිම පාටයි, හරිම සුවඳයි. කන්න ආස හිතෙන කෑමක්. හදලා බලන්නකෝ ඔයගොල්ලොත් කොහොමද කියලා. පුදුම රසක් තියෙන්නේ. ඇත්තටම රයිස් හදන ෆ්‍රයිඩ් රයිස් හදන ගොඩාක් ක්‍රම තියෙනවා. එක එක්කෙනාට එක එක විදි වලටත් හදනවා. මමත් එක එක ක්‍රම වලට හදනවා. මේකත් එක ක්‍රමයක්. මේ ක්‍රමේ හරිම රසයි. හැබැයි ගාලික් රසට වැඩිය කැමති නැති අයට ඕනනම් ගාලික් ටිකක් අඩු කරගන්න පුළුවන්. මම මේකට ගෙදරයි කැමති නිසා මම මේකට රටකජු ටිකක් දාගත්තා. ඒ වගේම පැණි රසට චුට්ටක් කැමති කෙනෙක් ඉන්නව නම් අපිට පුළුවන් මේකට එකතු කරගන්න වියලි මිදි. ඒ වගේම මම මේකට තව එකතු කරගත්ත කජු ඒවත් එකතු කරගෙන හදලා බලන්නකො පුදුම රසක් තියෙන්නේ. මේ කවලම් කරලා ගත්තා. දැන් අපිට පිළිගන්නන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ තමයි මම හදාගත්තු රයිස් එක. හරිම රසයි. ඇත්තටම හරිම පෙනුමයි. සුවඳ, ඒ පාට, ඒ කනකොට දැනෙන රස, ඒ හැම දෙයක්ම ඔයගොල්ලෝ නිකන් රෙස්ටුරන්ට් එකකට ගියා වගේ ෆීලිං එකක් දැනෙයි කියලා මට හිතෙනවා.
පුදුම රසක් තියෙන්නේ. බලන්නකො. ඇත්තටම මම කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් මුකුත් පාවිච්චි කරේ නැහැ. අපි සාමාන්‍යයෙන් සෝස් වර්ගයෙන් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයාලට ඕන නම් මේකට සෝයා සෝස් දාගන්න පුළුවන්. අපිට කද්දි තකාලි සෝස් ටිකක් දාගන්න පුළුවන්. ටොමැටෝ සෝස් මොන හරි ඒ වගේ එකතු කරගන්න පුළුවන්. ඒ ඔයගලන්ගේ රුචි අරුචි අනුව ඊළාට මේ නට්ස් වර්ග වලට ඕන නට්ස් වර්ගයක් දාගන්න පුළුවන්. මම මේ කැමති අපි කැමති දේවල් දාගත්තේ. ඔයාලට පුළුවන් ඕනම જાතියක් එකතු කරගන්න. හරිම රසයි. හරිම ගුණයි. පොඩි අයට දීලා බලන්න ආසාවෙන් කයි. කවුරු හරි අමුත් වෙන වෙලාවකට පිළිගන්නවන්න එහෙම කියලා වැඩක් නැහැ. ඒක පුදුම රසක් තියෙන්නේ. බලන්නකෝ හදලා හරිම රසයි. මේ බලන්නකෝ දැක්කම කන්න හිතන විදියට හොඳට ෆ්‍රයිඩ් රයිස් එක ඇවිල්ලා තියෙනවා. අතරම එක එක්කෙනාගේ ෆ්ලේවර්ස් වෙනස්. ඉතින් සමහර අය ගාලික් රසට එච්චර කැමති නැති වෙන්න පුළුවන්. එයාලා පොඩක් ගාලික් ෂුටක් අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ සමහර නට්ස් වර්ග වලට අකමැති වෙන්න පුළුවන්. එතකොට සමහර චූටි බබාලට සමහර නට්ස් වර්ග ඇලර්ජි වෙන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ දේවල් දාන්න නැතුව තමන් ගෙදර තියෙන දෙයක් පාවිච්චි කරලා රසට හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේක. ඉතින් හදලා කාලා බලන්න රස කියන්න. එහෙනම් තව දවසක හමු වෙමු. සුබ දවසක්.